sunset එක sunset එක යාල සුපිරි guys ඉතින් දැන් ඉතින් හවස් වෙලා නිසා guys ඉතින් අපි ස්ටෝරි එක try කරලා බලමු hi guys welcome to my YouTube channel අද අපි ආවිල ඉන්නේ මීගම බ්‍රවුන්ස් බීච් එකට ඉතින් ගිහින් බලමු මීගම බ්‍රවුන්ස් බීච් එකේ මොනවද තියෙන්නේ මොනවද කරන්න පුළුවන් කියලා guys ඉතින් බීච් එක ගාන වාහන ගන්න පුළුවන් වඩ කරත්ත කඩ ඇඳුම් කඩ ඔක්කොම තියෙනවා guys ඉතින් නාන්න ඕන නම් ඇඳුම් කඩ වලින් ඇඳුම් ගන්න පුළුවන් guys ඉතින් සුන්දර වෙරළක් නිගම් බ්‍රවුන්ස් බීච් කියන්නේ ඉතින් බාන්ඩ සන්සෙට් එක guys ඉතින් නිගම බීච් එකේ බෝට් රයිඩ් කරන්න පුළුවන් මගේ කලින් වීඩියෝ එක තියලා guys ඉතින් බෝට් රයිඩ් එකක් කරලා ඔයගොල්ලෝ ඉතින් ගිහලා බලන්න මගේ ෂෝට් වීඩියෝ එකක් තියෙනවා ඒ වීඩියෝ එක බලන්න ගිහලා බෝට් රයිඩ් එක යන එක මම ගණන් එක්කම ඔක්කොම දාලා ඇති ඉතින් මේ වගේ හවසක සන්සෙට් එකත් එක්ක මේ වගේ බෝට් රයිඩ් එකක් කරනකොට ඉතින් සුපිරි නේද guys ඒ බලන්න ඈත බෝට් රයිඩ් එක යනකොට ඉතින් කොහමද තියෙන ආතල් එක ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේ ගම් බීච් එකට ආවොත් අනිවාර්යෙන්ම බෝට් රයිඩ් එකක් යන්න guys ඉතින් family පිටින් ඇවිල්ලා enjoy කරන්න පුළුවන් අපි තව ටිකකින් වඩයක් try කරලා බලමු සෝඩයක් සීෆුඩ් ඉතින් නිගම්බකෝ සීෆුඩ් තමයි famous අපි තව ටිකකින් සෝඩයක් try කරලා බලමු guys guys ඉතින් ලයිෆ් ගාඩ්ලා ඉන්නවා බීච් එකේ නාන්න පුළුවන් ඉතින් නාන කට්ටියන් ආරක්ෂා වෙනවා ලයිෆ් ගාඩ්ලා ඉන්නවා ජීවිත ආරක්ෂක නිලධාරීන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඒගොල්ලෝ ඉන්න නිසා නාන්න පුළුවන් guys ඉතින් සුන්දර මීගම් බ්‍රවුන්ස් බීච් එක ඉතින් කොච්චර ලස්සනද කියලා බලන්න මේ වගේ තැන් ඉතින් බලන්නවට කමක් නැහැ අපිරිසිදු කරන්න එපා තැන තැන කුණු දාලා ඩස්බින් තියෙනවා guys ඉතින් හැමතැනම ඩස්බින් වලට කුණු දාන්න කුණු දාලා නාස්ති කරන්න එපා ඉතින් මේ වගේ සුන්දර වෙරළ තීරයක් බලන්න තව සුන්දර දර්ශනයක් යනවා guys පොඩි ළමයි එක්කන් ඇවිල්ලා මේ වගේ විනෝද වෙන්න පුළුවන් ඉතින් අශ්වය පිටේ ගිහිල්ලා ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා එන්ජොයි වෙන්න නම් guys ඉතින් අසෙන්ස් බ්‍රා දවසක් පොඩ්ඩක් අවුට් එක වැඩි
ඉතින් කට්ටිය හොඳට විනෝද වෙනවා. සන්සෙට් එක යාලන සුපිරි. බලන්න ඉතින් මේ වගේ හවස් වරුවක බීච් එකට ආවෙලා ඉතින් කොච්චර නිදහසක්ද නේද? මේ වගේ නිදහසක් ගායිස් ඉතින් සල්ලි දීලා ගන්න බෑ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ වගේ හැන්දෑවක මේ ගමවට ඉන්නවා. මේ ගමට එන්න හිතන් ඉන්නවනම් අනිවාර්යෙන් බ්‍රවුන්ස් බීච් එකට එන්න. මේක සින්තාතු සුන්දර දර්ශනයක්. ඕගොල්ලන්ට ඉතින් මේ වගේ ෆැමිලි එක පිටින් ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන්. ඕගොල්ලොත් ඉතින් ෆැමිලි එක පිටින් වීකෙන්ඩ් එක බ්‍රවුන්ස් බීච් එකට ඇවිල්ලා නිදහස කොහමද කියලා කමෙන්ට් එකක් දාන්න ගයිස්. ගයිස් ඉතින් බීච් හොටෙල්ස් රෙස්ටුරන්ට් ඔක්කොම තියෙනවා. ෆැමිලි පිටින් ඇවිල්ලා ඉතින් ඩිනර් අරන් යන්න පුළුවන්. ගයිස් ඉතින් අපි ස්ටෝඩ් එක try කරලා බලමු. ගයිස් ඉතින් අපි ස්ටෝඩ් එක ගත්තා. try කරලා බලමු කොහොමද කියලා. Ingin dia guys. Guys එහෙනම් අපි යන්නේ එන වීඩියෝ එක හොඳයි like එකක් දාන්න, comment එකක් දාන්න, යාළුවන්ට දැනගන්න share කරන්න, මාව subscribe කරලා තියාගන්න. ඔයගොල්ලෝගේ විශේෂ ඉල්ලීමක් කරන්න ඕනේ. බීච් එකට ආවට කමක් නැහැ. බීච් එක අපිරිසිදු කරන්න එපා. මේ වගේ සුන්දර තැන් ඉතින් අපි තමයි පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ කන බොන දේවල් ඩස්බින් වලට දාලා මේ කරක් ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.